ඉතල් නිවාඩුවෙන් පස්සේ ගොඩ කාලයකට පස්සේ තමයි මේ ක්‍රිකට් ගහන්න යන්නේ කට්ටිය. හොඳට අවුව පායලා තියෙන්නේ. ට්‍රයල් එකක් බලන්න දැන්. සීත නිවාඩුවෙන් පස්සේ නැවතත් පන්දුවට පහර දීමට අපේ ක්‍රීඩකයෝ ටික ලෑස්ති. ඔව්. සීත නිවාඩුවෙන් පස්සේ ඒ බෝල ගහන්නේ අපි ඈ. අනිවාර්යයෙන් යනවා. දැන් හොඳට මේ පායලා තියෙන්නේ. මල් පිපෙන කාලේ ඈත මල් පිපීගෙන එනවා මේ. පැහැදිලි නෑ තාම. පේනවනේ බෝල් ගහන්න තියෙන තකෝ. ඕ හංවැල්ලි ක්‍රීඩකයාගේ පන්දුව මේ ගාල්ලේ ක්‍රීඩකයා දැවි යනවා. කො පටන් ගන්න යන ක්‍රීඩකයෝ ටික තාම නැහනේ. ක්‍රීඩකයන් සම්ප්‍රාප්ත වීමේ මොහොත. ලක්මාන්ලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට 6-4 සීමාව ලකුණු කරනවා අපේ නිශාන්ත අයියා. පන්දු යවනවා මදුරංග අයියා. අපේ විකට් කීපර් නිතිල මල්ලි. ඕ දර්ශනීය 6 පහරක්. සෙල්ලමට යන්. මේ කැලේ මෙන්න මේ පත්තර ගියොත් අවුට්. මේ වහලේ අවුට්. මේ කෙලින් විතරයි මෙහෙම ගහන්න පුළුවන්. 6ක්. හරි 4ක් හරි නැත්නම් කාපට් එකේ ගහලා දුවන්න පුළුවන්. දර්ශනීය 6 පහරක් මధుරංග ක්‍රීඩකයාගෙන්. දැන් මම සෙල්ලම් කරන්න යන්නේ. මෙච්චරලා අනිත් කට්ටිය සෙල්ලම් කරන වීඩියෝ කරා. දැන් මම සෙල්ලම් කරනවා. නිවාඩු දවසට ඉතින් කොරියාවේ අපේ වැඩේ ඕක තමයි, ක්‍රිකට් ගහනවා. ඕක තමයි වැඩ. අපේ නිවාඩු දවස් ගත වෙන්නේ මෙහෙම. කොරියාවේ ජීවිත මෙහෙම. ඉස්සරහට ට්‍රැවලින් වීඩියෝ එකක් ගේනවා. මල් පිපෙන කාලේ තමයි ඉස්සරහට එන්නේ. ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම ජය වේවා. උත්සාහයි. නම තමයි වෙන්නේ ඉතින් වැඩේ. පොඩි කාලේ වගේ ඉතින් බහලට ගියොත් අවුට්, කැලේට ගියොත් අවුට්. හරි ෆන් වැඩේ. මෙහෙම නෙවෙයි ක්‍රිකට් ගහන්න. මේ ටූර්නමන්ට් පවා තියෙනවා. අපි ඉතින් ගිහින් නැහැ තාම එක්කටවත්. නෑ මොටම උත්සන්නයි. ජය වේවා. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපිත් එක්ක රැඳිලා ඉන්න. ජය වේවා. උත්සන්නයි. ඒ වගේම ළඟදීම දැන් මේ කොරියාවේ ලස්සනම කාලේ වසන්ත කාලේ මල් පිපෙන කාලේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. අපිත් එක්ක රැඳිලා ඉන්න. හැමෝටම thank you so much.
සෙල්ලම් පොඩ්ඩක් නවත්තලා දැන් යනවා කට්ටියම සිත්තමකට කයම කණ්ඩා අපි. සෙල්ලම් කරලා ඉවරයි. ආයි වීඩියෝ එක හැමෝම කට්ටියම ජයව සරණයි. අපේ ආසම කෑමක් තමයි අද අපි කන්නේ ජංකුක්. මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ජංකුක් කන වීඩියෝ එකක්. අදත් ඉතින් සිත්තමකට ඇවිල්ලා කියන්නේ කෑම කන තැනකට ඇවිල්ලා අපි ජංකුක් තමයි කෑවේ. හරිම රසයි. වීඩියෝ එක බලපුවා හැමෝටම thank you so much.